මේ ශ්‍රී ලංකාවේ බැංකු ලීසින් සමාගම් සහ ෆිනෑන්ස් සමාගම් මගින් සපයන ලබන ලීසින් පහසුකම පිළිබඳවයි. ඇත්තටම හදිසි වෙලාවකදී යම්කිසි වාහනයක් ගැනීමට ලීසින් පහසුකම උදව් වෙනවා. ඒ වුණාට දැන් එන්නම ජනතාවගේ විශ්වාසය ලීසින් පිළිබඳව පිරිහෙනවා. මේකට හේතුව තමයි ඔවුන්ට වාහනේ වාරිකය ගෙවා ගන්න බැරි වුණාම ඔවුන්ට ලොකු පීඩනයක් ඇති වෙනවා. ලීසින් සමාගම හෝ බැංකුව මගින් ඇති කරන පීඩනය වැඩි. එහින්දා ඔවුන් නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ත්‍රිවීල රියදුරන් ඔවුන්ට තමන්ගේ ත්‍රිවීල් රථේ ලීසින් වාරිකය වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් එහෙම ලීසින් සමාගමින් නැත්තම් බැංකුවකින් කතා කරලා ඔවුන්ට මේ පිළිබඳ දැනුම් දුන්නාම ඔවුන් විශාල ලෙස පීඩනයට ලක් වෙලා ඒක රටේ අනතුරු වැඩි වෙන්නත් හේතුවක් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ පුද්ගලික බස් රථ ගොඩක් ඒවා ලීසින් පහසුකම් යටතේ ලබාගත් ඒවා. ලීසින් වල පොලිය වැඩි, ඒ වගේම වාරිකය ගෙව්වේ නැත්තම් Tamanට වාහනය අහිමි වෙන බව අයිතිකරු සහ රියදුරු සහ කොන්දොස්තරවරු දන්නවා. ඒ හින්දා ලොකු විශාල පීඩනයකට ලක් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම අරමුදලක් ඇති කරලා. ඒ කියන්නේ ලීසින් ලබා ගන්නා සියලුම දෙනා යම්කිසි ප්‍රතිශතයක් ලීසින් වාරිකයෙන් එම අරමුදලට යොමු කරන්න ඕනේ. ඒ විට අන්තිම මොහොතේ තමන්ගේ වාහනයට ලීසින් වාරිකය ගෙවා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සාධාරණ හේතු මත ඔහුට එම අරමුදලින් එම පහසුකම ලබා දීලා වාහනය බේරා දෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ත්‍රිවීල රියදුරන් සහ ත්‍රිවීල රථ, ඒ වගේම බස් රථ සහ බස් රථ හිමියන්, කොන්දොස්තරවරුන්, ඩ්‍රයිවර්වරුන්ට මේ පීඩනයට පත් වෙනවා නිතරම. මේක එක හේතුවක් වෙන්න පුළුවන් මේ වාහනවල අනතුරු වැඩිවීමටත්. මෝටර් සයිකල් ලීසින් පහසුකම යටතේ ලබා ගන්නවා. ඉතින් මේ ලීසින් පහසුකම ලංකාවේ දැනට තියෙන හොඳ වුණාට ඒකේ තියෙන ප්‍රශ්නයක් තමයි හදිසි අවස්ථාවකදී උදව් කරන්න කවුරුත් නැති වෙනවා එම පුද්ගලයන්ට. මේ ගැන රජයේ අවධානය මම යොමු කරන්න කැමතියි.